Hi guys, ඉතින් මම අද අරන් ආවේ තෙමු එකෙන් අන්බොක්සින් වීඩියෝ එකක්. ඉතින් අපි බලමු ඉස්සෙල්ලා මොනවද තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ ලස්සන බෑග් එක ගත්ත අම්මට ඒක මම ඔයාලට පස්සේ පෙන්නන්නම්. හරිද? මම ඒක අම්මටම දුන්නා කඩලා බලන්න. ඒ ඔයාගේ ඊට පස්සේ මෙන්න මේ ලස්සන ස්ලිපර්ස් දෙක ඒක මාරම ලස්සනයි බලන්නකෝ ඒක ලස්සන සුවඳ ඒ වගේම සුවඳයි ඒක නම් මම දැන් දාලත් ඉවරයි අර ඉන්නේ අපි පුසි පැටියා ඊට පස්සේ බලමු ඊළඟට මොකක්ද තියෙන්නේ කියලා. මෙන්න මේ බෑග් එක. ඒකත් මාරම ලස්සනයි. මේක ඉතින් ඔයාලට ට්‍රිප් එකක් යද්දි වගේ දාගෙන යන්න පුළුවන්. ඔයාලගේ ඉන්න ලොකු බෑග් එකට අමතරව මේකට ඉතින් ওই ෆෝන් එක කුඩේ වගේ දේවල් දාගෙන යන්න පුළුවන්. හරිම ලස්සනයි අනේක. පේනවනේ මගේ මූණ සතුට. මං තව බෑග්ස් වගේක් ඕඩර් කරා මං ඒ ටික ඔයාලට පස්සේ වීඩියෝ එක දාන්නම්. කීයක් දන්නවද? ඒ ටික ඔයිට කලින් ආවා මට ඒක වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මං ඒවා පාවිච්චිත් කරා. මං ආපහු ගෙදර ගියාම ඔයාලට පෙන්නන්නම් ඒවා ඔක්කොම. මතක නැහැ කොහමද ලාභ. දැන් බලන්නකෝ මේකේ ලස්සන. 18 අඩුයි. ඉතින් මේව ලස්සනයිද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊළඟ වීඩියෝ එක ඕනනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔය මගේ ඇඳුම ගණන් ගන්න එපා මං ගෙදරට ඉන්න විදිහෙන් තමයි වීඩියෝ එක කරේ මොකද පාර්සල් එක ආවේ 6ට විතර 3 wheel එකකින් තමයි ගෙනාවේ ඉතින් බලන්නකෝ ඇතුලේ ඉඩක් තියෙනවා ගොඩාක් ඉතින් ඒ ආපු වෙලාවෙම මම කඩලා බලුවා පාර්සල් එක කඩලා බැලුවා ළමයි අනේ මේක ෂෝක් අනේ හරිම ලස්සනයි බලන්නකෝ මාරම ලස්සනයි මම හරිම ආසයිගේ මල් වගේ තියෙනවා හරිම ලස්සන ඔයාලා මේක දැකලා ඇති තෙමෝ එකේ තියෙනවා තෙමෝ එකේ අර පැය 24කට හැම බඩුවක්ම අඩු කරලා දාන්නේ අන්න ඒ වගේම තමයි මම ඔය ඔක්කොම ගත්තේ මට ඔය ඔක්කොටම සාමාන්‍යයෙන් 9000 ගාණක් වගේ ගියා. හැබැයි මට පොඩි වාසියක් වුණා. මොකද මගේ පාර්සල් එක පරක් වුණා. ඊට පස්සේ මම රීෆන්ඩ් කරා. මට රීෆන්ඩ් කරා. මගේ පාර්සල් එක මට හම්බුනේ සතියක් යනකොට හම්බුනේ නැහැ. එයාලා දීපු දවස් සතියක් යනකොට. ඉතින් ඊට පස්සේ මම කරේ මම රීෆන්ඩ් එක කරා. රීෆන්ඩ් එන්නුවා. ඊට පස්සේ රීෆන්ඩ් හම්බුණා. ඊට පස්සේ මට තව සතියකින් විතර පාර්සලෙත් හම්බුණා. ඔව් ඉතින් ඒ නිසා මට මේකට වියදමක් නැහැ නැත්නම් උතන ෆ්‍රී අයිටම් දෙකකුත් තිබ්බා පාට් එකට දාගෙන මේ හොඳයිද අනිත් එක තමයි මේ බෑග් එක අනේ ඒකත් හරිම ලස්සනයි ඒක නම් ඔයාලා කොහේ හරි යද්දි වගේ ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් දැන් ඉතින් ඕවනේ ට්‍රෙන්ඩ් එක ඉතින් ඔය මොන බෝ එකයි ඔන්න ඔය ඒ කියන්නේ ඒකේ හැන්ඩල් එකයි ඒ ඔක්කොම මේ බෑග් එක ඇතුලේ දාලා තමයි එන්නේ. අනික 1000 ගානක් නේද ඔක? ඉතින් ඊට පස්සේ අපිට හයි කරගන්න තියෙනවා. ඕඩර් වැඩි දෙයක නෙමෙයි වීල් වලින් එන්නේ. ඈ? තියනවද? ඔන්න ඔය විදිහට හයි කරගෙන දාගෙන යන්නයි තියෙන්නේ ළමයි. දැන් මේක මොකද්ද මේක? සල්ලි ආපහු හම්බුනේ. ඔය ඔක්කොම නිකන්. ඒ ඉතින් සල්ලි කඩේ ටිකක් නේද? මගේ බෑග් එක නේද ළමයි පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලා. ඒක මම කම්ප්ලේන්ට් කරලා පස්සේ සල්ලි ටිකක් අප්ලෝඩ් කරනවා. ලස්සනයිද කියලා.
දැන් ඔය නේරේට දාපුවා අර ඔක්කොම වැටෙනවා. අපේ අම්මා නම් බයිනවා මං සල්ලි නහස්ති කරනවා කියලා. දැන් මට ඇත්තටම ඇවිල්ලා නැහැනේ. 29 තිබ්බෙදිනේ. ඒත් ඉතින් මේල කාලෙට ගන්න නැතුව ළමයි වෙන කොයි කාලේ ගන්නද නේද? ඊළඟ එකට මම පොඩි පර්ස් එකක් දැම්මා. මම ඒක තමයි පාවිච්චි කරේ නෑ. හැබැයි මම මේක හිතපු තරම් ක්වොලිටිත් නෑ. මේ වගේම පර්ස් එකක් මං ගාව තියෙනවා දැන්. මම පාවිච්චි කරන්න කලින් මේ වගේ පොඩි පර්ස් ඇත්තටම. ඒතර සාක්කුවේ හරි දාන් යන්න පුළුවන්. ඉතින් මේක මං හිතපු තරම් අර හයිය නෑ. නමුත් අවුලකුත් නෑ ගානට. ක්වොලිටි නෑ. මං ගාව තියෙන පර්ස් 300 ගානක් වගේ උනේ ළමයි ඒක. මං හිතපු විදිහටම ඇතුලේ තිබ්බා. මේ කොයින්ස් දාන්න පොඩි ෂිප් එකක් වගේ තියෙනවා. ඊට පස්සේ වැඩක් නෑ ඒක. හම්බුණා සල්ලි. අනිත් ටික ඒ විදිහමයි දාන්න පුළුවන්. ඉතින් මේක තමයි පර්ස් එක. ලස්සනයි නේද ළමයි? ඉතින් එහෙනම් මං ගිහින් එන්නම්. බයි.